හෙලව ළමයි කොහොමද ඔයාලට? ඉතින් අදත් හැමෝවම ගොඩක් ආදරෙන් පිළිගන්නවා සෙනසු ස්ටෝරි බුක් YouTube channel එකත් එක්ක. ඉතින් කතාව කියන්න පටන් ගන්න කලින් ඉස්සෙල්ලාම ඔයාලට කියන්න ඕනේ කතාව එක ඉවසීමෙන් මේ විදිහට අපිත් එක්ක රැඳිලා හිටපු හැමෝටම ගොඩාක් ස්තුතියි. අධික කාර්යබහුලත්වයේ හින්දා කතාව ලියා ගන්න වෙලාවක් නෑ ළමයි. වෙලාවක් තිබුණත් අප්ලෝඩ් කරගන්න වොයිස් කරන්න ටයිම් නෑ. ඒකයි හේතුව. ඉතින් අපි අමාරුවෙන් හරි කතාව අරගෙන එනවා. ඉතින් උදේ පාන්දරම කෙල්ල ඇස්සැරියේ ගොඩාක් මහන්සි රාත්‍රියක අවසානයත් එක්ක. දේතුනට දැනෙන්නේ මේ හැම දෙයක්ම හරියට හීනයක් වගේ. කෙල්ල කවදාවත් හිතුවේ නෑ ඔහුව විවාහ කරගන්න. ඔහුත් එක්ක එක රාත්‍රියක් ගත කරන්න. ඉතින් හැබැයි ඇත්තටම දැන් ඇය ඔහුගේ. මොකද කල්පනා කරන්නේ? නුරත් අවදි වෙලා ඇයිගේ කොපුලක් සිප ගනිමින් කිව්වා. මුකුත් නෑ. දේදුණු කිව්වේ නිර්වත් ශරීරය වහගන්න ඇඳ රෙත්ත ඉහළට අදින ගමන්. ඇගේ හිතට ගොඩාක් බරක් දැනෙන්නේ දැන් ඊයේ රාත්‍රියෙන් පස්සේ ඇයට ඔහුගෙන් වෙන් වෙන්න බැරි හින්දා. දේදුණු අපි කොයි විදිහට හිටියත් දැන් ජීවිතය අපි ඉස්සරහට ගත කරන්න වෙන්නේ අපි දෙන්නම එකට කියන එක මතක තියාගන්න. ඔහු කියන්නේ ඇයටම තුරුළු වෙලා. විවාහ කටයුතු හැම දෙයක්ම ඉවරුණාට පස්සේ අලුත් ඉවල පදිංචියට ගියේ ඔවුන්ටම වෙන්වුණු තට්ටු දෙකේ ගෙදරට. ගෙදර වැඩට ගැහැණු කෙනෙක් හිටියත් වෙන කවුරුත්ම ඔවුන්ගේ නිදහසට බාධා කරන්න හිටියේ නැහැ. විවාහයෙන් සතියකුත් ගෙවුනට පස්සේ කෙල්ල කල්පනා කරේ අම්මලාගේ ගෙදර ගිහින් එන්න කියලා. නුරාත් මම ගෙදර ගිහින් එන්නද? දෙතුරු අහන්නේ නාගෙන කොණ්ඩේ පිහිද එන ගමන්. ඒ මොකද හදිසියෙම නුරාත් දෙන්න මේ විදිහට අහනවා. ඉතින් ඔහු ඇගේ ඉඳින්න අල්ලගෙන ඇදලා ගත්තේ ඈත් එක්ක ටික දවසකින් තනි වෙන්න බැරි වුණ හින්දා. කසාද බැන්දත් හරි ගේම නෑනේ ඒකයි. දේදුණු කිව්වේ ඔහුගෙන් මිදෙන්න අසාර්ථක උත්සාහයක නිරත වෙමින්. ඉතින් ඔහුගේ දෑත් ඇගේ නිතඹ මත නතර වෙද්දී දෙතොල් ඇයව අල්ලගත්තේ ඇගේ රාත්‍රී ඇඳුම් හෙවෙහි වෙද්දී. නුරාත් ඇයව ඔසව ගත්තේ තවත් අනුරාගී රාත්‍රියකට මුලපුරමින්. පපා බොරුවට උඹලගේ ගෙදර යන්න දඟලන්න ඕනේ නෑ. අපේ අම්මයි ඔයාලගේ ගෙදර අයයි ඔක්කොමලට යන්න මම පොඩි ට්‍රිප් එකක් ලබන සතියේ ප්ලෑන් කරලා තියෙන්නේ. නුරාත් ඇත්තමද? දේදුණු අහන්නේ ඇඹරේ ඔහුගේ ස්පර්ශය දවරා ගන්න බැරුව. ඉතින් පස්සේ හරියට ළඟ ගන්නවත් බැරි වුණා. ඔයාට පුරුදු වෙන්න වෙයි. නුරාත් කිව්වේ ඇයව ඔහුගෙම කරගන්න ගමන්. ඉතින් මේ විදිහට ඔවුන්ගේ තවත් එක් අනුරාගී රාත්‍රියක් ගත කරලා ඉවර වෙනවා. ඔහුගේ පුළුල් පපුවේ සුව නින්දකට මුලපුරන ඇයට දැනුනේ ඇය දැන් කෙමින් ඔහු වෙත ආකර්ෂණය වෙනවා කියලා. ඔහුගේ කඩවසම් සහ ශක්තිමත් පිරිමිකම හමුවේ කොච්චර අකමැති වුණත් දේදුණු දැන් ඔහුට ආකර්ෂණය වෙනවා වගේ ඇයට තේරුණා. ප්‍රියා වගේම දයාරත්න ඇමතිත් නුරාත්ගේ ගෙදරට මේ එන්නේ කාලෙකට පස්සේ තමන්ගේ පුතාව සහ ලේලිය දැකීමේ ආශාවෙන්. මේගොල්ලෝ එනවා කියලා දන්න හින්දාම කෙල්ල දවල්ට කෑම වගේම කැවිලි වර්ග කිහිපයකුත් තේ මේසෙට ලෑස්ති කරලා බලාගෙන හිටියේ තමන්ගේ ආදරණීය නැන්දාව සහ මාමණ්ඩි එනකම්. ඉතින් ඔන්න මේ දෙන්න කාලෙකට පස්සේ තමයි මේ විදිහට ඔවුන්ගේ ගෙදරට එන්නේ. අනේ අම්මේ දුව මහන්සි වෙලා තියෙන තරමක්. අපේ පුතා ලබන සතියේ ට්‍රිප් එකක් යන කතාවක් දුවට කිව්වා නේද? යනවා කියලා නම් කිව්වා. හැබැයි යන්න තරම් නම් කිව්වේ නෑ. ඉතින් එහෙම කියන්නේ දේදුණු. ඒක නම් මට කිව්වෙත් නෑ. කසාද බැන්දත් හරි දෙන්නට තනියෙන් කොහේවත් යන්නක් බැරි වුණානේ. මම නම් කියන්නේ ඔය දෙන්න විතරක් යන්න කියලා. ඉතින් ආදරණීය නැන්දම්මිගේ හැමදාම තීරණය මෙහෙමනේ. අනේ එහෙම ඕනේ නෑ අම්මා. දේදුණු කිව්වේ දේදුණු එහෙම කිව්වත් කෙල්ලටත් ඕනේ වුණා ඔහු එක්ක ටිකක් තනි වෙන්න. දේදුණු මේ විදිහට හිතද්දී අනිත් අතට නුරාත් හිතන්නේ මෙන්න මේ විදිහට. නුරාත් තවමත් පැටලී සහගතයි ඇය ගැන තමන්ට දැනෙන හැඟීම. ඔහු ඇයව නතු කර ගැනීමේ ආශාවෙන් විවාහ වුණත් ඇයව නොදැක ඉන්න දැන් ඔහුට බෑ. හැබැයි තවමත් ඒක ආදරයක් කියලා පිළිගන්න තරම් ඔහු නිර්භීත නෑ.
ඔන්න පුතා ඔය දෙන අපිව ආච්චිලා කරන්න අදහසක් නැද්ද? ඉතින් මෙන්න මේකයි දයාරත්න කියන්නේ. ඉතින් දයාරත්න මේ විදිහට එකපාරටම කියපු කතාවට නුරත් කකා හිටපු එකත් ඉස්මල යනවා. අනේ අම්මා මම නම් ඕව දන්නේ නැහැ. ලෙලි එක බලා ගන්න. එයා තමයි ඔයාට වගේ කියන්න ඕනේ. නුරත් කිව්වේ දේදුනුව තවත් අසරණ කරන ගමන්. මම කොහොමද මේ තනියෙන් ළමයි හදන්නේ? මේ මෙයාගෙන් අහන්නවා ගැන මම නම් දන්නේ නැහැ. ඔන්න දුන්නුරත් මේ විදිහට බෝලි පාස් කරලා දේදුනට ෂේප් එකෙන් කෑම මේසේ නැගිටලා යනවා. ඉතින් කෙල්ලත් ෂේප් එකට කෑම මේසේ නැගිටලා යනවා. නිරාත් මේ විදිහට කියලා. දේදුනු බබා අද ඔක්කොමලා ඉන්නේ කී අපි රැට ඔයාලගේ ගෙදර ගිහින් යමු අම්මලවත් බලන්න. ඉතින් මේ විදිහට නුරාත් කියද්දි කෙල්ල එක පයින් ඒකට කැමති වෙන්නේ අනේ ඇත්තමද අනේ හා මං දැම්ම අම්මට කියන්නම් කියලා. ඉතින් දයාරත්නලා උදේම ආව හින්දා කට්ටියටම රෑ කෑමට කෙල්ල ගෙදර යනවා කියලා තිරණය වුණා. ඉතින් නුරාත්ගේ සහ දේදුනුගේ තාත්තලා යාළුවෝ හින්දා පවුල් දෙක ගොඩක් හිතවත්. ඒක නිසා දේදුනු ඉක්මනටම කමලට කෝල් කරලා කිව්වේ එයාලා දෙනවා කියලා. ඉතින් ඔක්කොමලා හවස් වෙද්දී ලෑස්ති වුණේ දේදුනුගේ ගෙදර යන්න. දේදුනු මේ සල්ලි ටික ලියුම් කවරයකට දාලා අම්මලට දෙන්න. මේව අපි කරන්න ඕනේ යුතුයකම්. ඉතින් නුරාත් මේ විදිහට කියද්දි තමයි කෙල්ලට නුරාත්ගේ නුදුටුම පැත්තක් තේරෙන්නේ දකින්නේ. කෙල්ල කවදාවත් හිතුවේ නැහැ ඔහු මේ තරම් Taman ගැන Tamanගේ පවුල ඇය ගැන හිතන කෙනෙක් කියලා. හරි නුරාත් thank you ආට මේවා කරනාට. කෙල්ල කියන්නේ ඇස් ලොකු කඳුලකින් පුරෝගෙන. ඉතින් මේ විදිහට නුරාත් ගැන දේදුනුගේ හිතේ එක්තරා විදිහක කලින්ට වඩා නුදුරු පැත්තක් විවෘත වෙනවා. කට්ටියම කෙල්ලගේ ගෙදර ගියේ ටිකක් හවස් වෙද්දී. කෙල්ල දැක්ක ඈත තියාම Tamanගේ අම්මයි තාත්තයි මග බලන් ඉන්න විදිහ. හම්මෝ කෙල්ල කාලෙකින් මෙහි. කමල් කිව්වේ දයාරත්නගේ කරටත් අත දාගෙන. අම්මා තාත්තා සනීපෙන් නේද? කෙල්ල මේ විදිහට අහද්දී කමලා කියන්නේ මම නම් හොඳින් දුව. ඒ තාත්තාට නම් මේරිකේ පොඩ්ඩක් අසනීපයි. ඊ මොකද? යමු ඇතුළට. ඕවා පස්සේ කතා කරමු. දේදුනු ආව ගමන්ම ඔය වගේ දේවල් අහද්දී කමල් කිව්වේ කට්ටියම ඇතුළට එක්කගෙන යන ගමන්. කමල්ටත් නුරාත්ගේ තාත්තට වගේම පොඩි පපුවේ අමාරුවක් තිබුණා. ඉතින් දවස් කිහිපයක ඉඳන්ම. ඉතින් ඒක ගැන තමයි කමලා මේ කලින් කිව්වේ. හානේ අනේ තාත්තා මට කියන්නවත් එපයි මොනවද මේ කසාද බැඳ කියලා මම පිට ළමෙක්ද කියලා කියන්නේ කේන්තේ. මොකද ඇයිද කිව්වේ නෑනේ මේ අසනීප වෙලා කියලා. අනේ ළමයෝ ඔයාට මොනවට කියලා කරදර වෙන්නද? අනික පුතා හැම සතියකම ගෙදරට කන්න බොන්න ඔක්කොම බඩු වාහනේ ගෙවනවනේ. ඉතින් ළමයෝ අපිට කියලා පිටින් ගන්න දෙයක් ඉතුරු වෙන්නෙත් නෑ. අද උදේම අපි තාත්තට බේත් අරගෙන ආවේ. බේත් දීවම බඩු වෙලා යයි. ඉතින් කමලා මේ විදිහට කියන්නේ කට්ටියගෙම බීම වීදුරු අල්ලන ගමන්. ඒ වචන ටික කෙල්ලගේ හිතට හෙන ගැහුවා වගේ. කෙල්ල මේ කියන කම්ම දැනගෙන හිටියේ නෑ නුරාත් සතියක් ගානේ හැම දෙයක්ම ගෙදරට ඕනේ කරන දේවල් එවනවා කියලා. ඇත්තටම ඔහු හදවතින් මේ වගේ කෙනෙක්ද කියලා දැනගන්න ලැබිච්ච එකත් දේදුනට සතුටුයි. ඉතින් කෙල්ල නුරාත් දිහා බැලුවේ ආදරේ පුරෝගත් ඇස්වලින්. හොඳ කෙසෙල් කනක් කැපුවා. පිටිපස්සේ තියෙනවා. මං අරන් ඉන්නම්කෝ නැත්තම් ඔක අමතක වෙනවා. කමල් ගියේ ගෙදර පිටිපස්සට. ඉතින් නුරාත් ස්තුතිවන්ත වෙන්න එවෙන්නත් එක්ක ඔහුගේ ළඟට යනවත් එක්කම ගෙදර පිටිපස්සෙන් ඇහුනේ කමල් හයියෙන් කෑ ගහන සද්දේ. ඒ එක්කම ඔහු බිමට ඇදගෙන වැටෙන සද්දේ කෙල්ලගේ කන් වලට දෝංකාර දුන්නා. ඉතින් ළමයි අද කතාව මෙතනින් ඉවරයි. ඉතින් කතාවේ මොනවා වෙයිද කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් හෙට කොටස අනිවාර්යෙන් ගේනවා. ළමයි කතාවට කමෙන්ට් එකක් දාගෙන යමු. නිකන් කියවලා ඉන්න එපා. ඉතින් කතාව දෙපාරක් වුණා කියලා. ඉතින් අවසානයේට ළඟයි අපි කතාවේ. ඉතින් හැමෝගෙම ගොඩක් ආදරෙන් ඉල්ලනවා. සෙනොස් ස්ටෝරි බුක් YouTube channel එක තවමත් subscribe කරලා නැත්නම් කරුණාකරලා subscribe button එක ඔබලා bell icon එක click කරන්න. ඉක්මනටම කතාවේ episode එකක් දැම්මම බලා ගන්න පුළුවන්. ඉතින් හැමෝටම සුබම සුබ දවසක් මම සෙනෝ.